මට බයයි බං. මට හම්බෙන්න තියෙන දේපොළ වලින් මේක ඒකේ කණේකට දාලා දියා. මචං උඹලට වගේ මට නම් රස්සාවල් කරන්න ඕනේ උඹලා ඒ තාත්තගෙන් කෝටි ගානක දේපලක් උරුම වෙලා තියෙනකොට උඹ මොකටද බං රස්සා කරන්නේ? ආ මුගේ තාත්තා ජයවර්ධන මුදලාලිනේ බං. මූ මොකටද රස්සා කරන්නේ? ඇයි බං උඹලා ආව නැද්ද? ඉස්සර මෙස්ස මුංගේ තාත්තට තමා ගෙවුඩ රජා කියන්නේ බං. මොකක්ද පුරුව කරේ? ඈ උඹ මගේ බ්‍රෑන්ඩඩ් ටී-ෂර්ට් එක කා. උඹ දන්නවද මේ හෝටලේ අපේ තාත්තගේ යාළුවෙක්ගේ උඹේ රස්සාව බේර ගන්න ඕන නම් උඹ මම කියන දේ හිටපන්. හරිද? සෝරි සර්. අද අපි එළි වෙනකම් පාටියක් ගමු. හරිද? මේ ඔක්කොම මං ගානේ ඈ. තාත්තේ නැගිටින්නකෝ මේ බෙහෙත් ටික බොන්න. සුපුන් පොඩ්ඩක් වගකීමේ වැඩ කරනවා මිනිස්සුયો. මම ගෙදරට වෙලා හිටියට මට හැම දෙයක්ම ආරංචි වෙනවා. අද මට ඔය තියෙන නම හදාගන්න මම ගොඩාක් මහන්සි වුණා. ඒක කණ්ඩ හදන්න එපා. බලනවා අක්කා කොච්චර වගකීමෙන් මේ දේවල් බලා ගන්නවද කියලා. හරි හරි තාත්තේ. මට එපා වෙලා බං තියෙන්නේ. මට බයයි බං. මට හම්බෙන්න තියෙන දේපොළ වලින් තාත්තා අක්කටත් කොටසක් දෙයි කියලා. ඇයි බං උඹලා අක්කා තාම බඳින්නේ නැත්තේ? 20 ගණන් ඉවරලා 30 ගණන් වලින්ද බඳින්නේ? මගේ අක්ක උනාට බලපංකෝ බං ඒකේ හැටි. ඔව් බං. උඹත් එක්ක තිබ්බාම ඒක උඹලගේ පවුල කියන්නවත් බෑ බං. මේ ඕකෙට මුකුත් කරන්න දෙයක් නැද්ද බං? ගෙදරින් යවා ගන්න. ඕවටද බං කරන්න දේවල් නැත්තේ? මන් දන්න හොඳ ගුරෙක් ඉන්නවා. අඹරුම හොඳ ගුලියක්. ඔය තියෙන්නේ බං. මට වැඩේ කොට දාලා තියන් කොහොම හරි. මං උඹටත් ගානක් දෙන්න. පුතේ පොඩ්ඩක් මෙහෙ වාඩි වෙන්න. පුතේ අර හැලියකට පතල් වල ඉල්ලම් කඩනවලු. මෙච්චර කාලෙකට මම නැතුව ওই පතල් වල ඉල්ලම් කඩන්න දුන්නේ නැහැ මම. මගෙන් පස්සේ මේවා බලාගෙන ඉන්නේ උඹ. අක්කා ගෙදරට වෙලා ඉන්න. මම ගිහින් මේ අවුවේ මදුරෝ ගාගෙන පතල් කරන්න මට බෑ. තාත්තේ මම මේ කියන්නම හිටියේ. අර ටවුන් එකේ තියෙන ඉඩම් කෑල්ලයි සල්ලි ටික ඕනේ මට කාසෙල් එකක් දාගන්න. සේල් එක දාන්න ඕන සල්ලි මම දෙන්නම්. හැබැයි ඔය ඉඩම් කෑල්ල අක්කට දෙන්න හිතාගෙන මම ඉන්නේ. ඔව් ඔව් ඔක්කොම ටික ඔයාටම දෙන්නකෝ. තාත්තේ මට ඉඩම ඕනේ නැහැ. කාසෙල් එකක් දාගන්න මල්ලිට ඒක දෙන්න. දැන් ඉතින් මෙයානේ දිනු වෙන්න ඕනේ. මේ මම උඹලා දෙන්නගෙන් ඉල්ලන්නේ මෙච්චරයි. මම නැති දවසක උඹලා දෙන්න සහෝදරයෝ වගේ ආදරෙන් ඉන්න ඕනේ. විකාර අඩෝ වැඩේ ගොඩද බා? වැඩේ ගොඩ මචං. වාඩියන්ගෝ. මෙන්න තියෙන බඩු කෑල්ල. මේක ඒකේ කණේකට දාලා දියා. හරි? මේකේ මුකුත් වෙන්නේ නැහනේ. වෙන එක නම් මන් දන්නේ නැහැ. හැබැයි ගෙදරින් නයි මචං. අඩෝ එහෙනම් එච්චරයි ඈ. ඔයාට පිස්සුද? අපිට අවුන් එකේ තියෙන ඉඩම් කෑල්ල දුවට දෙන්නට කතා වෙලා හිටියේ. හරි අපි වෙන මොනවා හරි දෙමුකෝ දුවට. දුව අපි දෙන්නගේ ලේනේ. ඇයි ඔයා සුපුන්ට දෙන්න හදන්නේ? මොනවද ගෑණි කියන්නේ? විත්ති වලට කන් තියෙනවා. සුපුන් පොඩි කාලේ හදාගන්න ගත දරුවෙක් කියලා දන්නේ අපි දෙන්න විතරයි. අපි දෙන්න ඇරෙන්න ඒක වෙන කවුරුවත් දන්නෙත් නැහැ, දැනගන්නෙත් නැහැ. සල්ලි පස්සේ දුවලා තමන්ට
පණ වගේ ආදරය කරන මිනිස්සුන්ව සැක කරන්න එපා. මොකද ඔය ඇස්වල කඳුළු? අත්තේ ඇයි මේ තාමත් පොඩි එකා වගේනේ? මොකද දේපල සල්ලි ඕනෑම වෙලාවක ආයේ හම්බ කරන්න පුළුවන්. හැබැයි වැරද්ද තේරිලා සමාව ඉල්ලන්න හදද්දී ඔබට ආදරය කරපු මිනිස්සු මේ ලෝකෙ ඉතුරු වෙලා නැති වෙන්න පුළුවන්.